ඔන්න ඉතින් දෙව්ෂාන් පබ්ලිකින් අපේ YouTube channel එකෙන් Talk with Loving Writers හතරවෙනි ප්‍රෝග්‍රෑම් එක අරගෙන මම කාලෙකට පස්සේ ආදරණීය රයිටර් කෙනෙක්ගේ විස්තර කියන්න ඔයාලට ආවා. ඉතින් මේ සැරේ මම අරන් එන කවුද කියලා දන්නවද? ඒ නෙත්තසිංහ අක්කනගොඩ අදලගෙන් ශාන් නෙත්තසිංහ අක්කගේ ගැන තමයි මේ සැරේ කතා කරන්නේ. ඉතින් ශාන් අක්කව හම්බ වෙන්න. ඉතින් ඔන්න මම කියපු විදිහම Talk with Loving Writers හතරවෙනි ප්‍රෝග්‍රෑම් එක අපේ ශානි නෙත්තසිංහ අක්කත් එක්ක තමයි කරන්නේ. ඉතින් ශානික හයි. හයි. මුලින්ම ශානිකේ happy birthday. ඔයාගේ මේ birthday එකට සුබ උපන්නයක් වේවා. සිතන පතන හැම දෙයක්ම ඉෂ්ට වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. thank you. එහෙනම් අපි ප්‍රෝග්‍රෑම් මුලින්ම අපිට කියන්න ශානි නෙත්තසිංහ කියන්නේ කවුද? ශාන් නෙත්තසිංහ කියන්නේ ශාන් නෙත්තසිංහට මගේ නම ලක්ෂිකම්බද ශානි. උනාට දැන් හැමෝම දන්නේ ශාන් නෙත්තසිංහ කියලා. වයස 29යි. තව පවුල ගැන කිව්වොත් ඉතින් අම්මා තාත්තා අක්කා මම දැන් මහත්තයා පුතා. ශාන් නෙත්තසිංහ ගැන කිව්වොත් ලක්ෂිකම්බද ශානි කියන්නේ මේ ශාන් නෙත්තසිංහ ගැන කිව්වොත් ශාන් නෙත්තසිංහ දැන් මම හිතන්නේ අවුරුදු 5ක් ඇති. ශාන් නෙත්තසිංහට YouTube එකෙන් Facebook එකෙන් පාඨකයන්ගේ ආදරේ දිනාගෙන දැන් පොත් 4ක් කරලා ඉන්න ඒක මොකද කියන්නේ සාමාන්‍ය ලේඛිකාවක්. සාමාන්‍ය ලේඛිකාවක් නෙමෙයි. අය මේ වෙනකොට නෙත්තසිංහ ප්‍රකාශන ආයතනයේ හිමිකාරියක්. තොර ප්‍රකාශන ආයතනයේ හිමිකාරියක් තමයි අපිත් එක්ක මේ කතා කරන්නේ. අය සාමාන්‍ය ලේඛිකාවක්. එතනම අය කොච්චර නිහතමානීද කියලා අපිට තේරෙනවා. ඉතින් අම්මේ කොච්චි කලපත ඉස්සරහින් කියන්නේ මේක නෙමෙයි අන්තිම පොත. මෙන්න මේක තමයි ශානිකගේ අන්තිමට කරපු පොත. ඉතින් ආරම්භයේ සනිටු හන්නේ මෙන්න මේ පොතේ. ප්‍රවුඩ්. ලේඛන කලාවට ආවේ කොහොමද? ලේඛන කලාවට ආවේ මුලින්ම YouTube හරහා. ඉස්සෙල්ලාම ආවේ කියන්නේ ඉස්සෙල්ලාම අක්කයි කතා කියවලා තමා මමත් ඊට පස්සේ YouTube එකට ඉස්සෙල්ලාම අක්කගේ YouTube channel එක ලිව්වා. ඊට පස්සේ මම channel එක හදාගත්තේ. එතනින් ඇවිල්ලා YouTube එකේ හිටිය අවුරුදු 2ක් විතර ඉඳලා ඊට පස්සේ අපි YouTube එකෙන් අයින් වෙලා Facebook එකට ආවා. Facebook එකෙන් ඒකෙත් අවුරුද්දක් විතර ලියලා ඉද්දි තමා Kimi नजदीक आउँदा बढ्छ मेरो धड्कन हावा पनि रोकिन्छ सुन्छ मेरो कदम जाउँ මල්ෂාන් වලිමුණිගේ අයියා මාර්ගෙන් මට හම්බ වෙනවා ලලිත්ගමගේ සර්ව. ඒ කාලේ තමා මේ ලලිත්ගමගේ සර් මේ කාව්‍ය සංග්‍රහයකට මම හිතන්නේ විල්තර නෑ මොකද්ද මතක නීල පබළු කාව්‍ය සංග්‍රහයයි මේ කෙටි කතා සංග්‍රහයයි මේට කට්ටිය හොය හිටියේ. එතකොට තමා මාෂන් අයියා කතා කරලා දුන්නායින් පස්සේ මට හම්බුණා ඒකට කෙටි කතාවකුයි කවි දාන්න. එතනින් පස්සේ තමා සර්ත් එක කතා කරලා රවුඩි බේබි මේ මගේ පළවෙනි පොත මේ එළි දැක්කේ. පළවෙනි පොත නෙට්‍රෝ ප්‍රකාශනයක්. නෙට්‍රෝ ප්‍රකාශනය. එතකොට පාසල් කාලේ ඉඳන් ලියනවා නෑ. මේ කියන්නේ පාසල් කාලේ මම කරේ කියන්නේ රසාස්වාද ඒවා ලිව්වට මම නවල් කතා ලියලා තිබ්බේ නෑ. එතකොට ඔයාගේ විදිහට අක්කා ලියන ඒවා කියවලා තමයි ලියන්න ආස හිතුනේ. ඊට පස්සේ ඔයාගේ කොච්චර දෙවෙනි පොත. ඒකත් නෙට්‍රෝ ප්‍රකාශනයක්. ඔව්. ශානි නෙත්තසිංහ කියනකොට මේ පොත්වල හරි අමුතු නම් ටිකක් නේ තියෙන්නේ. ඒක ගොඩක් කතා බහට ලක් වෙච්ච මාතෘකාවක් නේද මේ රවුඩි බේබි, කොච්චි කරල, හැලයාගේ සීදෙවි. මේ තුනේම ටිකක් වෙනස් නම්නේ. එහෙම නම් දැම්මේ ඇයි? ඒක ඒ කියන්නේ ඇතුලේ ඉන්න චරිත අනුව තමා නම දාලා තියෙන්නේ. ඔව් දැන් ඇත්තටම මේ හැලයාගේ සීදෙවි. මමත් කල්පනා කරා මොකද්ද මේ නම කියලා. හරිද? හැබැයි අර අක්කා කිව්වා වගේ මම මේ පොත හතරම කියවුවා. එතකොට පොත කියවපු කෙනෙකුට දැනෙනවා මේ පොතට දාලා තියෙන්නේ ඒකට ගැලපෙන හොඳම නම කියලා. එතකොට රයිටර් තමයි කියන්නේ. තමන්ගේ දරුවා ගැන වැඩිපුර දන්නේ තමන්ගේ. රයිටර් කෙනෙකුට දරුවෙක් වගේ සමානයින් පොත. ඉතින් රයිටර් තමයි තමන්ගේ පොත ගැන වැඩිපුර දන්නේ. එතකොට
දැන් මේ පොත්වලට දාලා තියෙන නම් ඇත්තටම මේකේ ශානිකකෝගේ මේමයි චරිතත් එක්ක හරි අපූර්වට ගැලපෙනවා. ඉතින් ඊළඟට අපි කතා කරමු ඔක්කේ. මම පොතෙන් පොත කතා කරන්නේ පොත් 4ක් තියෙන නිසා පොතේ කතාව කියන්නේ හැබැයි අනිවාර්යයෙන්ම කියන්න ඕනේ හරි නිදහසේ ඔළුවට ලොකු බරක් නැතුව හරි ලේසියෙන් කියවගෙන යන්න පුළුවන් ලියවීම් රටාවක් තමයි අපේ ශානියක්කගේ තියෙන්නේ. ඔයා මේ හතරෙන් වැඩිපුරම කැමති මොකද? මම රයිටර් කෙනෙක්ගෙන් අහන්න හොඳ නැති ප්‍රශ්නයක් අහන්නේ. ඒ ඉස්සෙල්ලා කිව්වා වගේ මං කොහොමද එක දරුවෙක්ට කැමති වෙන්නේ කියලා තමයි මට අහන්න තියෙන්නේ. හරි මම මෙහෙම අහන්නම්කෝ. වැඩිපුරම ප්‍රතිචාර ලැබුණු පොත මොකක්ද? මම හිතනවා හැටියට වැඩිපුරම ප්‍රතිචාර හම්බුනේ පොතට වඩා. ඒ කියන්නේ මම ලියපු Facebook ලියලා හිටම් මට ප්‍රතිචාර හම්බුනේ කොච්චරද? එතකොට අන්තිමට කරේ සිහින මායාවයි. ශේෂත්වයේ තමයි නැත්තසිංහ ප්‍රකාශන ආරම්භය. නැත්තසිංහ ප්‍රකාශන ආයතනය ගැන කියන්නකෝ. නැත්තසිංහ ප්‍රකාශන ආයතනය ගැන කිව්වොත් ඒකත් මට පටන් ගන්න උදව් කරේ අපේ ලලිත් මම හැමදාම කියනවා වගේ ආයෙකින් අර අලුත් අයට උදව් කරන අතහිත දෙන්න උපරිම වැඩ පිළිවෙලක් කරන කෙනෙක් තමයි ලලිත් ගමගේස. එයාගේ තමයි මට මේකටත් උදව් කරේ. අනිවාර්යයෙන්ම ලලිත් අයියව මම අපි කොහෙ ගියත් අපිට එයාව මතක් කරන්න ඕන අනිවාර්යයෙන්ම. අපි එයා නැත්තම් අපි නෑ. අපි එයාව අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනේ අලුත් රයිටර්ස්ලාට පුදුම විදිහට අතහිත දෙන අර කිසි ලෝභකමක් නැතුව උදව් කරන උපදෙස් දෙන චරිතයක්. ඒක අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනේ. අදටත් කරන හැම වැඩකදම උපදෙසක් දෙන්න ඉන්නේ අපේ දැන් කිව්වොත් අපේ තාත්තා වගේ තමයි අපිට. අනිවාර්යයෙන්ම. එතකොට මේ ප්‍රශ්නේ අහන්න ඕනේ නෑ. පොත් ලියන්න අකගෙන් ලැබෙන සහයෝගය කොහොමද? මොකද ශානි නෙත්තසිංහ කියන චරිතය දිහි වෙන්නෙම නෙත්තසිංහ ඉන්නා. ඔව් ඒ සහයෝගය ගැන මට කියන්න වචන නෑ. අනිවාර්යයෙන්ම. මම ඔය දෙන්නව මම මුලින්ම දැක්කේ DMCH එකේ මෙන්න මේ කවුඩි බේබි සහ බිල්ලකගේ පොත් දෙක අරගෙන බුක් ෆෙයාර් එකට ආපු වෙලේ තමයි මම ඔය දෙන්නව මුලින්ම දැක්කේ. නම් අහලා තිබුණාට දැක්කේ නෑ. එතකොට අක්කේ ඇත්තටම මම ඔයාලට මේක කීප වතාවක් කියලා තියෙනවා. එදා ඔය දෙන්න හිටපු තැනයි අද වෙදි නෙත්තසිංහ ප්‍රකාශන ආයතනෙත් එක්ක ඔය දෙන්න ඉස්සරහට අවිල්ලා තියෙන ගමන ගැනයි ඇත්තටම දකින්නකොට හරි සතුටුයි. හරිද? ඒක අපි අඩියකින් පටන් ගත්තා නේ. එතකොට දැන් මෑතකදී ඔබේ ආයතනෙන් පොත් 7ක් එකවර එළි දැක්කා. එතකොට අලුත් රයිටර් කෙනෙක් අලුත් ප්‍රකාශන ආයතනයක් පුංචි තැනකින් පටන් ගත්ත කෙනෙකුට ඒක ලොකු අවස්ථාවක්. ඒ පොත් 7 ගැන මොකද කියන්නේ? පොත් 7 කිව්වොත් පොත් 7 විදි 7ක පොත් 7ක්. මම පොත් 7ම කියනවා. රයිටර්ස්ලා 7 දෙනෙක් එක එක විදිහට ලියන රයිටර්ස්ලා. ඒ හැමෝම අපිට හොඳ මේ සහයෝගයක් දුන්නා වැඩි කරගන්න. දැන් පුදුම එයාලගේ තිබ්බ සපෝට් එක සෑහෙන වටිනවා. හරි සතුටුයි. ඉතින් අර පටන් ගත්ත ගමම වගේ ඒ වගේ දෙයකට අත ගහන්න ලැබිච්ච එක ගැන හරි සතුටුයි. අන්තිම පොත සිහිනමයි. සිහිනමයිට ලැබෙන ප්‍රතිචාර කොහොමද? හොඳයි. සෑහෙන හොඳයි. හැමෝම පොත් ගත්තා. ඉතින් රිවිව්ස් දුන්නා. සතුටුයි. සිහිනමයි පොතේ මෙන්න මෙහෙම කියනවා. හරි නම් දැන් මටයි ඔයාට ලං වෙන්න බැරි. මං ඇත්තටම වැරදි. මං හැමදාටම මෙහෙම එක තැන හිටියොත් මං මේ කරන්නේ ඔයාට ලොකු වැරද්දක් මනික. කමක් නැහැ. ඔයාට කැමති තීරණයක් ගන්න. මං තරහ නැහැ. කේෂව් කිව්වේ ඇස්සල කඳුළු පුරවන්න. පාරමීට බෑ ඒ කඳුළු බලන්න. ඒ ආදරේ මේ වචන මෙහෙම විඳින්න අහන්න කොයිතරම් පෙරුම් පිරුවද කියලා දන්නේ කෙල්ල විතරයි. මම දෙන්නට කියන්නේ නෑ මුකුත්. ඒක හරි අපූර්ව ආදරණීය කතාවක්. මොකද මම කියවුවා මම නෙත්තසිංහ ප්‍රකාශන ආයතනයෙන් මෙතෙක් කවුට් කරපු පොත් කවුට් කරලා තියෙනවා 14ක්. ඒ පොත් 14ම මං ගාව දියා. ඒතකොට පොත් 14ම මම කියවුවා අර අතර මම හරි කැමතියක් ඒකාකාරී රටාවකින් ඉඳලා එකිනෙකට වෙනස් පොත් 14ක්. මේ පුංචි කාලේ තුල පොත් 14ක් එලි දක්වන කියන ලොකු දෙයක්. ඒකත් එකට එකක් වෙනස් විදිහේ පොත් එලි දක්වනවා කියන ඇත්තටම ගොඩක් වටින දෙයක්. ආ කැමති සින්දක පොඩි කෑල්ලක් කියමු. දැන් කියන්නේ මල් විතරෙන් දුකී පොඩු කාලේ එක හීනයක් ගාව මම නැවතිලා
තරුවාගේ දිලිහෙන්දි පොඩිය සොයාගේ බෑදැන් කියාගන්න හිත ගොළු වෙලා දැනගත් තෙදා ඇත වෙන්නේ ගියොතින් හැමදාම විඳවන්න මා මෙහි තියා නොකියාම ඉන්නම් වගේ ප්‍රාර්ථනාවන් මිතුදම් හොඳයි අහිමි වෙනවට වඩා ඇති එනක දන්නවද සිද්ද තමයි මගේ ආසම සිද්ද මං ආසම සින්දු තවටත් ආසම සින්දු දෙකක් තියෙනවා ආසම ඕක එකක් මගෙත් ඇත්තටම හරි අමාරුද මම ආසම සින්දුවක් ඔක ගැන මගේ අර අස ප්ලේලිස්ට් එකක් තියෙනවා ආසම එක තමයි ඕක හරි ඉතින් thank you සින්දුවම තෝරගත්තට ලේඛන කලාවේ ඉතින් ඉස්සරහට දැන් බුක්ස් එකකට ළඟ වෙනවා එතකොට අලුත් පොත් එනවද කොහොමද අලුත් පොත් කියන්නේ මගේ පොතක් වෙන්න තියෙනවා වෙන පබ්ලිකේෂන් එකකින් ඒ වගේම නෙතසිංහ ප්‍රකාශන වෙතින් අලුත් මම කවුද කියලා කියන්නේ එයාගේ පළවෙනි පොත කරන්න නංගි කෙනෙක් මේ දවස්වල ඇස් වෙවි ඉන්නවා වැඩ බොහෝ දුරට ඉවරයි එතකොට නෙතසිංහ ප්‍රකාශන ආයතනින් එළියට දාන අලුත් රයිටර්ස් ගොඩක්ගේ පළවෙනි පොත නෙතසිංහ ප්‍රකාශන ආයතනයේ ඒක ලොකු ජයග්‍රහණයක් මම වුණත් මම දේවශාන් එකෙන් මම ලෑස්තිනේ මම කැමති වුණේ පොතක් නොකරපු කෙනෙකුට අවස්ථාවක් දෙන්න. එතකොට ඔයා මේක රංගෙන දේ ඇත්තටම ගොඩක් හිටිනවා. අලුත් පොත ගැන අපි පාඨකයන් පොඩි ඉංග්‍රීසියක් දෙමු නේද මොන වගේ පොතක්ද කියලා. නෙතසිංහ ප්‍රකාශනකින් එන එකද? නෑ. මම මේක Facebook නොදීපු එක. ඒක ගැන අපි මොකද නොකිය ඉන්න තරමට තමයි මම හිතන්නේ හොඳ. වැඩි කල නම් යන්නේ එකක් නෑ ළඟදීම එයා එයි. කැන්ඩි බුක් එකකට වගේ එනවද නැත්නම් කොළඹටද? හරියටම කියන බර අපි නෙමෙයි වැඩි කරන්නේ. ඒ නිසා ඔව් බිසි මේ දවස්වල ගොඩක් කොහොමත් මේ අපේ කොළඹ එකට කලින් නම් එයි. එතකොට දැන් ශානි අක්කා කිව්වම තමයි එයාගේ ප්‍රදේශයේ කොළඹට ගොඩක් පුරයින්. එතකොට එහෙ ඉඳලා ඔය දැන් ඔය පොතේ කොළඹ යන්නේ නේනවා. ඒ වගේ ගමකින් ආපු චරිතයක් මේ වගේ ලොකු තැනක ඉඳගෙන ඇත්තටම හැමෝම සතුටු වෙනවා. අනිත් රයිටර්ස්ලාගේ ලැබෙන ප්‍රතිචාර කොහොමද? සහෝදර ලේඛකලේඛිකාවන්ගේ ඔව් සෑහෙන පිරිසක් ඉන්නවා රයිටර්ස්ලා කියලා නෑ. ඒ කියන්නේ ඇත්තම කියන්න එපා අපිට සමහර රයිටර්ස්ලා හිටියා. ඒ කියන්නේ ගොඩක් අය ඉන්නවා. මේ අලුතෙන් කෙනෙක් එනවට ටිකක් අකමැති අය කොතනත් ඉන්නවා. මොන ශේෂ්ත්‍රෙත් ඉන්නවනේ එහෙම අය. එහෙමයි හිටියා. ඉතින් ඒ වුණාට ඊට අමතරව අපිට හම්බ වෙලා තියෙනවා මාරම හොඳ හදවත් තියෙන රයිටර්ස්ලා. අපිත් එක්ක ඉන්න ගොඩක් අය ඉන්නවා. එයාලගේ මාර සපෝට් එකක් මට ලියන්න බෑ මැනිකේ. මේ දවස්වල මට වචනයක් පිස්සු කියන්න එපා ලියහන් පුළුවන්. අර එහෙම කියලා අපි මොටිවේෂන් කරන අය ඉන්නවා. එහෙම චරිත හරි අඩුයි. අඩුයි ඒ වුණාට ඔයාට නම් හොඳ ලොකුම සපෝට් එක අපේ දිල්ලක්කා. එයාව අනිවාර්යෙන් මතක් කරන්න බෑ. ශානි නෙතසිංහ කියන චරිතය සාමාන්‍යයෙන් ශානි නෙතසිංහ දිල් නෙතසිංහ කියලා දෙපැත්තට කඩලා කට්ටිය අඳුන්වනවා එන අඩුයි. අපි දෙන්නා නෙතසිංහ ඩබල්. මමත් එමෙ මුලින්ම දැක්කොත් නෙතසිංහ ඩබල්. මම ඉන්ට්‍රොඩක්ෂන් එකේ කිව්වෙත් නෙතසිංහ ඩබලෙන් නංගි කියලා. ඉතින් ඒ වගේ ඉතින් මම ආයෙම කියනවා හරි සරලව නිදහසේ කියවන්න පුළුවන් පොත් ටිකක්. අලුතෙන් පොතකුත් වෙනවා. ඒක අනිවාර්යෙන් අක්කගේ පොතක් වෙනවා ඇතිනේ. ඒක යාදෙනවා. ඒක කතා කරමු. එහෙනම් ශානියක්ගේ අලුත් පොත රැස්වපත්න ගමන් අස්සන පොත් ගොඩක් ලියන්න තව නෙතසිංහ ප්‍රකාශන ආයතනයෙන් ගොඩාක් දියුණු වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ගොඩක් ස්තුතියි. වචන දෙක හරි. සමාවෙන්න. ඔයාට මේ ගමනේදී ස්තුති කරන්න. ඔව්. මට කැමති වෙන අතන සමාවෙන්න. මම මුලින්ම අපි මුලින්ම ඉඳන්ම ගමු. මම ඉපදිලා ඉන්න බෑ මොනවා කරන්න අම්මා තාත්තට ඒ වෙනුවෙන් ගොඩක් ස්තුතියි. මට අකුරක් කියා දීපු මොන්ටිසෝරියේ ඉඳන්ම මොන්ටිසෝරියේ ඉඳන් උගන්වපු හැම ගුරුවරයෙක්ටම ගොඩක් ස්තුතියි. ඒ වගේම ඊළඟ අක්කා එයා නිසායි අද මම මෙතන ඉන්නේ. ඉතින් එයා ලියන ශ්‍රේෂ්ඨතාවය නැත්තම් මම කොහොමත් ඉන්නේ. ඒ කියන්නේ ආසාව තිබ්බත් එහෙම එන්නේ. ඉතින් අක්කට ගොඩක් ස්තුතියි. ඊළඟට මහත්තයා හැම වැඩටම ඉතින් මම අතපසු වෙනවා. ඉතින්
කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් මට කොළඹ යන්න දෙන්න ඒවට ඉතින් ඔය හැම දෙයකම ගොඩක් ස්තුතියි. අනිත් කෙනා පුතා එයාගෙන හොඳ ඇත්තටම එයාගේ ලොකු සපෝට් එකක් හම්බෙනවා. එයා සාමාන්‍ය පොත් කියවනවත් එක්ක. ඉතින් ගොඩක් ස්තුතියි මගේ චූටි පුතාට. ඊට පස්සේ මාල්ෂාන් අයියව අමතක කරන්න බෑ. මට කවද කොතෙන්ට ගියත් මට එයාව අමතක කරන්න බෑ. මොකද එයා තමයි මට ලලිස අඳුන්වා දුන්නේ. නැත්තම් මම ලලිසව දන්නේ නැහැ. ඉතින් මේ හින්දා මාල්ෂාන් අයියවට ගොඩක් ස්තුතියි. ඊට පස්සේ අපේ ලලිස එයා නැත්තම් අද පොතක් තියෙන ලේඛිකාවන් නෙමෙයි තනිකරම සයිබර් ලියනියක් විතරක් වෙන්න තිබ්බා. එයා නිසා අද පොත් 4ක අයිතිකාරයෙක් වුණේ එයා හින්දා. පළවෙනි පොත දෙවෙනි පොත එයාගෙන් ආපු හින්දා තමයි අදටත් මම පොත් 4ක් තියෙන ලේඛිකාවක් වුණේ. ඉතින් ලයිස්ට් ගොඩක් ස්තුතියි. ඊට පස්සේ මේ වෙනකම්ම ඉන්න අපේ පාඨකයෝ නැත්තම් අපේ පොත් ගන්න කෙනෙක් නෑ, කතාවක් කියවන්න කෙනෙක් නෑනේ. එයාලටත් ගොඩක් ස්තුතියි. YouTube එකේ හිටපු Facebook එකේ ඉන්න හැමෝටම, දැන් TikTok එකෙත් ඉන්නවා කට්ටිය. ඉතින් හැමෝටම ගොඩක් ස්තුතියි. ඊට පස්සේ මගේ යාළුවෝ ඉන්නවා. එයාලගේ නම් කියලා මගේ ඇරෙයි කියලා මට බය නිසා මම 3-4 දෙනෙක් විතරක් කියන්නම්. අනිත් හැමෝටම ගොඩක් ස්තුතියි. බතු පෙරීෂා ගොඩක් ස්තුතියි. ගොඩක් වෙලාවට ඔය ලියා ගන්න බැරිම මම බැන ලියපන් කියන්නේ. එයයි රිතුයි. අපේ රිතුයි ගොඩක් ස්තුතියි. තව මනුජි, බාගි ඒ 4 දෙනාගේ නම් විතරක් මම කියන්නම්. අනිත් හැමෝටම ගොඩක් ස්තුතියි. යාළුවෝ ගොඩක් ඉන්නවා. ඊට පස්සේ අමාල්කා ඔයාලට ගොඩක් ස්තුතියි. අපි වෙනුවෙන් මේ ගොඩක් දුර ඇවිල්ලා අපේ ඉන්ටර්විව් එකක් කරන්න ආවට ඔයාලට ගොඩක් ස්තුතියි. එහෙනම් ඉස්සෙල්ලට වගේ හැමදේම සාර්ථක වෙන්න සාර්ථක වෙන්න කියලා. Thank you.